හිතලා බලන්න එකපාරක් කරන වැඩකට දිගටම අවුරුදු ගාණක් තිස්සේ ආදායමක් ලැබෙනවා නම් කොහොමද? ඒක රැකියාවක් කරන කෙනෙක්ට උනත් ඉගෙන ගන්න කෙනෙක්ට උනත් ඇත්තටම කරගන්න පුළුවන් දෙයක්. අද අපි මේ විග්‍රහෙන් කතා කරන්න යන්නේ ඔයාලා නිදාගෙන ඉන්නකොටත් මුදල් උපයන්න පුරුවන් ක්‍රම ගැන. ඉතින් ඇත්තටම නිදාගෙන ඉන්න ගමන් ආදායමක් ලබන්න පුළුවන්ද? ඕ පුළුවන්. මේක හීනයක් නෙවෙයි. මේකට තමයි passive income එහෙමත් නැත්නම් නිෂ්ක්‍රීය ආදායම කියලා කියන්නේ. හරියටම කිව්වොත් මුලදී පොඩි මහන්සියක් දාලා හදාගත්තට පස්සේ ලොකු නඩත්තුවක් නැතුව දිගටම සල්ලි එන ක්‍රමයක්. අපි බලමු මේක ඇත්තක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ කතාබහේදී අපි ප්‍රධාන මාර්ග තුනක් ගැන අවධානය යොමු කරනවා. පළවෙනියටම අපේ දැනුම ආදායමක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. ඊළඟට ඩිජිටල් ලෝකයේ විකුණුම් කරලා සල්ලි හොයන හැටි. තුන්වෙනියට අපේ අතේ තියෙන මුදල් වලින්ම තවත් මුදල් උපයන ක්‍රම ගැන. අන්තිමටම මේ හැම දෙයකදීම මතක තියාගන්න ඕන වැදගත්ම දේ ගැනත් කතා කරනවා. හරි. එහෙනම් අපි යමු අපේ පළවෙනි කොටසට. ඒ තමයි තමන් ළඟ තියෙන දැනුම සහ කුසලතා දීර්ඝකාලීනව ආදායමක් ගෙන දෙයක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක. මේකෙදී අපිට ප්‍රධාන ක්‍රම දෙකක් ගැන කතා කරන්න පුළුවන්. එකක් තමයි YouTube වගේ platform එකක් පාවිච්චි කරලා ලොකු ප්‍රේක්ෂක පිරිසකට කතා කරන එක. අනිත් එක තමයි තමන්ගේ විශේෂණ දැනුම ඒක අවශ්‍යම කරන පිරිසකට online courses විදියට කෙලින්ම විකුණන එක. ඉලක්කය එකයි ඒත් යන පාරවල් දෙකක්. YouTube කියන්නේ හරියට ඩිජිටල් වත්කමක් වගේ තමයි. එකපාරක් වීඩියෝ එකක් හැදුවම මිනිස්සු ඒක බලන හැම වාරයකම අවුරුදු ගාණක් යනකල් ආදායමක් එන්න පුරුවන්. හිතන්නකෝ ඉංග්‍රීසි ඉගෙන ගනිමු කියලා වීඩියෝ සීරීස් එකක් හැදුවොත් Google AdSense වලින් වගේම sponsorships වලිනුත් දිගටම සල්ලි එනවා. හැබැයි මේකට එක දිගට වැඩ කිරීමේ කැපවීම ඕන ඒත් ප්‍රතිඵලය ඇත්තටම වටිනවා. දම්බලමු online courses ගැන. හිතන්න ඔයාලා Photoshop වලට එහෙම නැත්නම් MS Office වලට හරි දක්ෂයි කියලා. ඒ දැනුම සම්පූර්ණ course එකක් විදිහට රෙකෝඩ් කරලා Udemy වගේ platform එකකට දාන්න පුරුවන්. මේකේ තියෙන නියමම දේ තමයි ලෝකේ ඕනම රටක ඉන්න කෙනෙක් මේ course එක ගන්න හැම වතාවකම කිසිම අමතර මහන්සියක් නැතුව ඔයාලගේ බැංක් එකට සල්ලි එන එක. හරි. දැන් අපි කතා කරමු අපේ දෙවෙනි ප්‍රධාන මාර්ගය ගැන. ඒ තමයි ඩිජිටල් අලෙවිය. මෙතනදී වෙන්නේ අපේ අතේ භාණ්ඩ තියාගන්න නැතුව ඔන්ලයින් ක්‍රමවලට විකුණුම් කරලා ආදායමක් හොයන එක. මේකෙදි ගරන්න පුළුවන් හරිව සරල දෙයක් තමයි ඇෆිලියේට් මාකටිං කියන්නේ. මේක පියවර 3කින් තේරුම් ගමු. පළවෙනියට Amazon හරි Darasari වගේ සයිට් එකකින් කැමති භාණ්ඩයක් තෝරගන්න. දෙවනුව ඒකට ලැබෙන විශේෂ ලින්ක් එක Facebook එකේ හරි WhatsApp එකේ හරි ෂෙයා කරනවා. ඊට පස්සේ කවුරු හරි මේ ලින්ක් එකකින් ගිහින් මේ බඩුව ගත්තත් ඔයාලට අතුමරෙම කොමිසරක් ලැබෙනවා. ඉතින් මේ ලැබෙන කොමිස් මුදල සාමාන්‍යයෙන් භාණ්ඩයේ මිලෙන් 5%ක් 10ක් වගේ වෙනවා. ඒ කියන්නේ නිර්දේශ කරන භාණ්ඩ වැඩි දෙනෙක් ගන්න ආදායම වැඩි වෙනවා. ඩිජිටල් අලෙවියේ තියෙන තවත් සුපිරිම ක්‍රමයක් තමයි ඩිජිටල් නිෂ්පාදනය කියන්නේ. මේකේ අදහස හරි සරලයි ඒත් හරිම බලවත්. එකපාරක් නිර්මාණය කරන්න ඊට පස්සේ සදාහටම විකුණන්න. උදාහරණයක් විදිහට graphic design කරන කෙනෙක්ට පුළුවන් ලස්සන wedding card templates හදලා Etsy වගේ site එකක විකුණන්න. එහෙම නැත්නම් කෑලම හදන්න දක්ෂ කෙනෙක්ට පුළුවන් රසවත් recipes දාලා PDF පොතක් හදලා විකුණන්න. මේකේ තියෙන ලොකුම වාසිය මොකද්ද දන්නවද? shipping කරන්න දෙයක් නැහැ, stock තියාගන්න ඕනේ නැහැ. හැදුවට පස්සේ ලැබෙන හැම සතයක්ම ලාභය. හරි. දැන් අපි යමු අපේ තුන්වෙනි සහ අවසාන ප්‍රධාන මාර්ගයට. ඒ කියන්නේ අපේ අතේ තියෙන මුදල් වලින්ම තවත් මුදල් උපයන එක ගැන. මේකට තියෙන ගොඩක් ප්‍රසිද්ධ ක්‍රමයක් තමයි dividend investing නැත්නම් ලාභාංශ ආයෝජනය. සරලවම කිව්වොත් මේ කියන්නේ හොඳට ලාභ ලබන කම්පැනිවල කොටස් අරගෙන ඒ කම්පැනි වලින් දෙන ලාභ කොටසක් කිසිම මහන්සියක් නැතුව අපිට ලැබෙන එක. හැබැයි මේක එක රැයකින් සල්ලි හොයන ක්‍රමයක් නෙවෙයි. දිගු කාලීනව ප්‍රතිලාභ දෙන දෙයක්. මේක ලංකාවේදීම කරන්න පුළුවන්. හිතන්නකෝ ඩයලොග් සම්පත් බැංක් වගේ අපි කවුරුත් දන්නේ ලොකු කැම්පේනි වල කොටස් මිලදී ගත්තම එයාලා ලබන ලාභයෙන් කොටසක් ඒ කියන්නේ ලාභාංශ වාර්ෂිකව ඔයාලටත් ලැබෙනවා. ඇත්ත කොටස් වෙළඳ පොලේ පොඩි අවදානමක් තියෙනවා. ඒ නිසා හොඳට හොයලා බලලා ස්ථාවර කැම්පේනි තෝරගන්න එක තමයි වැදගත්. ඒත් හරියට කළොත් ආයෝජනය කරපු මුදල ඔයාලා වෙනුවෙන් වැඩ කරනවා. හරි. අපි දැන් මේ කතා කරපු හැම දෙයකම වැදගත්ම කොටසට ආවා. මේ හැම ක්‍රමයකදීම අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දේ මොකක්ද? මෙන්න මේක තමයි වැදගත්ම දේ. passive income කියන්නේ එක රැයකින් සල්ලිකාරයෙක් වෙන මැජික් එකක් නෙවෙයි. නිකන් ඉඳලා සල්ලි එන්නේ නැහැ. මේ ක්‍රමයක් හදාගන්න, ඒ සිස්ටම් එක ගොඩනගන්න ආරම්භයේදී කාලයයි මහන්සියයි දෙකම ලොකුවට කැප කරන්නම වෙනවා. හැබැයි
අන්න ඒ සිස්ටම් එකට එකපාරක් හරියට හදාගත්තට පස්සේ ඊට පස්සේ ඉතින් ඔයාලා නිදාගෙන ඉන්නකොටත් ආදායම නම් නතර වෙන්නේ නැහැ. ඉතින් මේ හැමදේම අහගෙන ඉඳලා දැන් ටිකක් හිතන්න ඔයාලා ළඟ තියෙන මොන වගේ කුසලතාවයක්ද මොන වගේ දැනුමක්ද මේ වගේ දිගු කාලීන ස්වයංක්‍රීය ආදායමක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ